මෙලකට හැපෙන විදිහට කිට්ටුපි හදාගන්න විදිහ. සාමාන්‍යයෙන් කිට්ටුපි කියන්නේ ටිකක් තද ගතියෙන් තියෙන දෙයක්. ඒ වගේම මෙලකට හැපෙන තල මිශ්‍ර කිට්ටුපි හදන හැටි. කිට්ටුපි හදන්න කියලා දෙන්න කියලා එතන ඉන්න මගේ හිත මිතුරේ කැදවීමක් කරලා තිබුණා. ඉතින් මේ කිට්ටුපි හදන වීඩියෝ එක බලලා මම හිතනවා වෙනද වගේම ඔයා හරියටම හදාගන්නේ කියලා කිට්ටුපි ටික හදලා Facebook fan page එකට ෆොටෝස් එක. ඔයාලා තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් මේ වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකේ උඩම bell එක click කරන්න. දැන් අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා ග්‍රෑම් 500 කිරි ටින් එකක්, සීනි ග්‍රෑම් 150ක්, බටර් මේස හැන්දක්, බැදගත්ත තල ග්‍රෑම් 50ක්. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් තල ග්‍රෑම් 75 100ක් වුණත් දාන්න පුළුවන්. මම අරන් තියෙන්නේ ග්‍රෑම් 50යි. අවශ්‍ය ප්‍රමාණයට වතුර, ඒ වගේම වැනිලා. අපි කිරිටුපි ටික ලිපේ තියාගන්න ඉස්සෙල්ලා කපන ලෑල්ල එහෙම ලෑස්ති කරගන්න ඕනේ. මම මේ තැටිය තමයි කපන්නේ. මේ ටිකට බටර් ටිකක් එහෙම ගාලා අපි ඉස්සෙල්ලාම ලෑස්ති කරගෙන ඉන්නේ. දැන් අපි අපේ කිරිටුපි ටික ලිපේ තියාගමු. දැන් මම මේ ටින් එකෙන් 3 කාලක් ඒ කියන්නේ මෙතෙන්ට විතර වතුර ටිකක් එකතු කරගන්නවා. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා, මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. මොනවත් නැදි ගන්න නැහැ, නැත්තම් මේක අඩි යනවා. දැන් අපි වැනිලා ටිකක් එකතු කරගමු. තල ටික එකතු කරගන්න යන්න. දැන් අපි මේ විනාඩි 15ක් මෙතන මේ විදිහටම තිබ්බා. විනාඩි 15කට පස්සේ තමයි අපි මේ කපා ගන්න යන්නේ. මොකද සීනි අඩුවෙන් දාලා තියෙන නිසා තමයි ටිකක් තද වෙන්න වෙලා යන්නේ. අපි මේ ටික කපා ගමු අලුව කෑල්ල හැටියට.
දැන් මේ කිට්ටුපි ටික හදාගෙන පැය භාගයකට විතර පස්සේ මේ බලන්න මේක හරි මෙලකට තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ සීනි අඩු වෙන්නේ. ඒ නිසා තමයි මේක මෙලක් ගතියෙන් තියෙන්නේ. ඒ වගේම මේ විදිහට කපා ගත්තාම අලුත් කෑමක් වගේ. අලුත් කෑමක් විදිහට මේසෙට යවා ගන්න ඕගොල්ලෝ.